වෙනද වගේම හසින් ටෙක් YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ නොමිලේම AI වලින් වෙබ්සයිට් එක හදාගන්න හැටි ගැන. ඉතින් මේ වීඩියෝ එක බලලා හොඳයි නම් අපේ channel එක subscribe කරලා bell notification උත් on කරගන්න. ඉතින් වැඩි කතා බහ නැතුව අපි යමු දැන් වීඩියෝ එකට. මුලින්ම ඔයාලා කම්පියුටරේ තියෙන කැමති වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. මම නම් ඕපන් කරේ Chrome. ඔයාලට කැමති එකක් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ සර්ච් බාර් එකේ Hocus කියලා සර්ච් කරන්න. ඊට පස්සේ මේ උඩ මෙන ලින්ක් එක ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මේක යටට ස්ක්‍රෝල් කරලා බැලුවොත් එහෙම මෙයාලා ගැන තවත් තොරතුරු දැනගන්න පුළුවන්. උඩ තියෙන header එකේ products, small business, resources, pricing කියලා හතරක් තියෙනවා. මේකෙන් products කියන එකෙන් මෙයාලා තවත් products දැනගන්න පුළුවන්. small business කියන එකෙන් මෙයාලගෙන් ලබා ගන්න තවත් business ගැන කතා කරන්න පුළුවන්. resources කියන්නේ මෙයාලා ගැන දැනගන්න තියෙන තවත් මූලාශ්‍ර. pricing කියන්නේ ඔයාලා pro account එකක් ඕන නම් ඒකත් කරගන්න පුළුවන්. මෙතන ඉංග්‍රීසි කියලා තියෙන තැනින් ඕන ලැන්ග්වේජ් එකට මාරු වෙන්න පුළුවන්. මම මොකක්වත් ඕන නැති නිසා login කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතන login with Google email address කියලා එකක් තියෙනවා. මම නම් දැන් login වෙන්නේ Google කියන එකෙන්. ඔයාලට මේ email address එකෙන් උනත් login වෙන්න පුළුවන්. මම මෙතන මගේ Gmail එක type කරනවා. type කරලා enter දෙනවා. ඊට පස්සේ මෙතන මගේ password එක ගහනවා. හරි. ඊට පස්සේ මෙහෙම මේක load වෙනවා. ඊට පස්සේ ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතන මේ කට්ටිය අහනවා what category best describe your website purpose. මෙතන ඔයාගේ business එකේ category එක ගහන්න එනවා. මම මෙතන tech කියලා type කරනවා. ඊට පස්සේ මේක පොඩ්ඩක් යට ස්ක්‍රෝල් කරලා පල්ලෙහා තියෙන tech කියන එක select කරගන්න ඕනේ. select කරගෙන continue කියන බටන් එක click කරන්න. ඊට පස්සේ මෙහෙම loading වෙනවා. ඊට පස්සේ ඒකට තවත් ප්‍රශ්නයක් අහනවා. personalize your website by selecting the services you wish to offer. This can be modified later. මේක ආට පස්සේ edit කරන්න පුළුවන්. මම නම් දැන් edit කරන්න යන්නේ නැහැ මොකක්වත්. මම දැන් මේක මෙහෙම තියෙන දීලා continue කියන බටන් එක click කරනවා. ඊට පස්සේ මේ කට්ටිය තවත් ප්‍රශ්නයක් අහනවා. Now tell us what you want to do with your website. This will help us create the tools and pages you need. මෙතන මේ කට්ටිය දෙක recommend කරලා තියෙන මම මේ දෙකම තියෙන දීලා enter බටන් එක click කරනවා. ඊට පස්සේ කට්ටිය තවත් ප්‍රශ්නයක් අහනවා. Tell us where your business is physically based. ඔයාගේ business එක physically තියෙන්නේ කොහෙද කියලා අහනවා. මම මෙතන business address කියන click කරලා මගේ address එක මෙතනින් ගහනවා. ඔයාලට කැමති නම් මේ තුනෙන් ඕන එකක් click කරලා ඒකට අදාළ උත්තරේ දෙන්න පුළුවන්. මම තෝරගන්නේ business address කියන එක. ඊට පස්සේ මම continue කියන බටන් එක click කරනවා. ඊට පස්සේ කට්ටිය තවත් ප්‍රශ්නයක් අහනවා. So what do you want to your website to be called? ඔයාලට මේකෙදි ඔයාගේ වෙබ්සයිට් එකේ නම දෙන්න පුළුවන්. මම හසින් ටෙක් කියලා දීලා continue කියන බටන් එක click කරනවා. Select to highlight 3 unique aspects of your business. We will generate more customized content based on your selection. මේකේ අර කැමති තුනක් දෙන්න ඕනේ. ඔයාගේ business එකේ මොකද කරන්න කියලා. මම තියෙන දෙකම දීලා continue බටන් එක click කරනවා. මේ තමයි අන්තිම එකට කලින් question එක. How would you like your website visitors to contact you? ඔයාගේ වෙබ්සයිට් එකේ සම්බන්ධ ඔයා කියන්නේ ඔයාලයි වෙබ්සයිට් එකේ තියෙන්න ඕනේ මොකද්ද කියලා මේ කට්ටිය අහනවා. මම මෙතන වෙබ්සයිට් contact form එක දීලා continue බටන් එක click කරනවා. මේක තමයි අවසාන ප්‍රශ්නේ. ඔයාලා ටෙම්ප්ලේට්ස් තුනක් දෙනවා.
ඔයාලට මේ තුනෙන් කැමති එකක් සිලෙක්ට් කරලා කන්ටිනියු බටන ක්ලික් කරන්න පුළුවන්. මට වැඩියෙන් ලස්සන මැද තියෙන එක. ඒක නිසා මම මැද තියෙන ක්ලික් කරලා කන්ටිනියු බටන ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතනින් අහනවා කැමති කලර් පැලට් එකක්. ඒ කියන්නේ කැමති පාට වෙබ්සයිට් එකට ඕන කලර් තීම් එක තෝරන්න. ඊට පස්සේ මම මේකට කොළ පාට දීලා කන්ටිනියු කියන බටන ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මේකේ තියෙන ඕන දෙයක් අපිට එඩිට් කරන්න පුළුවන්. බලන්නකො පල්ලෙහාට ගිහලා බලන්න contact form ඔක්කොම දේවල් තියෙනවා. මම මෙතන හසින් ටෙක් කියන එක මෙහෙම වෙනස් කරනවා ටෙචි හබ් කියලා. ඊට පස්සේ ඒක ලෝඩ් වෙනවා. ඊට පස්සේ පහට ගිහලා බලනකොට ඒක වෙනස් වෙලා. මෙතන අප්ලෝඩ් කියලා තියෙන තැනින් ඔයාලට කැමති ඉමේජ් එකක් හරි වීඩියෝ එකක් හරි ඔඩියෝ එකක් හරි ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තව ඩිසයින් කරන්න ඕන නම් my color palette කියලා තියෙනවා. ඒකෙන් ඔයාගේ කැමති කලර් එකක් තෝරගන්න පුළුවන්. මම වෙන කලර් එකක් දෙනවා මේකට. ඊට පස්සේ කලර් එක ලැබෙන ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ fonts වෙනස් කරන්න පුළුවන් අපිට. ඔය යට තියෙන fonts වලින් ඕන එකක් දාන්න පුළුවන්. ඔක්කොම නොමිලේ. අපේ animation, favicon එක, button එකක්, sliders ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පබ්ලිෂ් කියන බටන් එකෙන් ඔයාලා වෙබ්සයිට් එක පබ්ලිෂ් කරන්න පුළුවන්. පබ්ලිෂ් කරනවා කියන්නේ අනික් කටට පේන්න විදිහට වෙබ්සයිට් එක හදන එක. මෙතන මම පබ්ලිෂ් කරලා තියෙන නිසා මෙතන අන්පබ්ලිෂ් කියලා වැඩනවා. ඔයාලා පබ්ලිෂ් කරන්න ඕන නම් මෙතන අන්පබ්ලිෂ් කියන බටන් එක හරි පබ්ලිෂ් කියන බටන් එක හරි ඔබන්න ඕනේ. ඊට පස්සේ අර ප්‍රිවිව් එක දෙන්න ඕන නම් මෙතන view website කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ වෙබ්සයිට් එකේ ප්‍රිවිව් එක හම්බ වෙනවා. මගේ වෙබ්සයිට් එක මෙහෙම හැම එකම වෙබ්සයිට් එක ඕන හැම කොටසම මේකේ තියෙනවා. ස්ලයිඩර් එකක් our services කියලා වෙනම කොටසක් තියෙනවා. වෙබ්සයිට් එකට තියෙන ඕන හැම දේවල්ම මේකේ තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අපි channel එක subscribe කරලා අපි සමග එකතු වෙන්න. ඉතින් අදට අපි ගිහින් එන්න all the best.